මෙලොවෙහිදීම ආලෝකය අභිරහස අවබෝධ කරගන්නට අපට වරම් දුන් ඔබ වහන්සේම සුරලවේ වහන්සේගේ මහිමතාවය භාග්‍ය වෙතට අප කඳවාගත මැනව. මේ කීද අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. කියවීම සඳහා වාඩි වෙන්න. යෙසායා දිවසිවරාගේ පොතෙන් උපුටාගත් කොටසකි. අන්ධකාරයේ අවිද්ද සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. ගණදුරු දේශයේ විසූ අය කෙරෙහි එළියක් දැන් බැබලෙන්නේ. ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන්සේක. ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ රාජ්‍ය කළා මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබිය. ආක්‍රමණය කරන හමුදාවෙන් පාවහන්ද ලේන් තරුණ ඔවුන්ගේ ඇඳුම් සියල්ලද ගින්නෙන් දවාලනු ලැබේ. අපට ලදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. එතුමානෝ අපේ රජු වනසේක. එතුමානෝ අසිරිමත් උපදේශකයානෝය. ප්‍රතාපවත් දෙවිදානෝය. සදාතන පියානෝය. සාමේ කුමාරයානයි කියනු ලබනසේක. එතුමන්ගේ රාජ නොවන්නේය. මෙතන් සිට සදහටම දාවිත් රජුගේ සිංහාසනයේ වැඩ ඉන්නෙන එතුමන්ගේ රාජ්‍ය ස්ථිරව පිහිටවන ලෙස එතුමානෝ යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද රජකම් කරනසේක. සෞබලදි ස්වාමිතුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළසේක. දෙවියන් වහන්සේගේ ශ්‍රී වචනයයි. ඔබගේ පිළිතුර ස්වාමින් වන ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් අපහට අද උපන්නේය.